ආයුබෝවන් දරුවනේ. ඉතින් අපි සුපුරුදු පරිදි O-level සිංහල YouTube නාලිකාවත් එක්ක තමයි ඔබ හමුවට ආවේ. ඔබ දන්නවා අපි 10 වන ශ්‍රේණියේ දරුවන්ට සිංහල භාෂාව හා සාහිත්‍යයේ සාහිත්‍ය සංග්‍රහයේ පාඩම් එක්ක මේ දවස්වල එකතු වෙලා ඉන්නවා කියලා. පසුගිය දවස්වල මම අපේ දරුවන්ට සතර කම්මන්ත්‍රණයේ කොටස නැත්නම් සතර කම්මන්ත්‍රණයේ නමින් නැති අපේ පාඩමේ සතර කම්මන්ත්‍රණයේ කොටස පිළිබඳව කතා කළා. පාඩමේ කොටස් එක්ක කතා කරගෙන ආවා. ඉතින් ඔබ දන්නවා මියුළු නුවරට ඒකේ දෙවෙනි කොටස වන මියුළු නුවර වටලෑමට එකතු වෙන්නට කලින් අර රාමණ්ඩපය විනාශ කරපු සිද්ධිය මහෞෂධයන් යෝධයෝ යවලා 100ක් රජවරු බේරගත්ත රාමණ්ඩපය විනාශ කරපු සිද්ධිය. ඒ සිද්ධියේ හේතුවක් හැටියට තමයි මේ පිරිස ඇවිල්ලා වේදේහ රාජ්‍ය මියුළු නුවර වට කරගත්තේ. ඉතින් දරුවනේ චූලනී රජුරෝ 100ක් රජවරුන්ට කිව්වා ඔබට හොඳට රා දීලා සතුටු වෙලා ඉන්න තිබ්බ අවස්ථාව නැති වුණා. මේ දේ සිද්ධ වුණේ වේදේහ රජතුමා නිසා. ඉතින් අපි ගිහිල්ලා ඒ නුවර වට කරගමු. දැන් මේ වෙනකොට අර හැම රාජධානියකම ඉන්න සේනාව. අපි ඒ ඔක්කොම එකතුවක් නේ දැන් මේ යන්න හදන්නේ 100ක් රාජධානියක සේනාව. එතකොට අපි ඒකට කිව්වා අටලොස් අක්ෂෞබිනියක් සේනාව කියලා. ඇත්තු, අශ්වයෝ, රථ, වාහන කියන චතුරංගනී සේනාව. මේ සේනාව ඔක්කොම එකතු වෙලා මියුළු නුවරට යමු. ගිහිල්ලා රජතුමාව අල්ලගමු කියලා තමයි දැන් ඔන්න චූලනී රජුරෝ කිව්වේ. ආපහු ගිහිල්ලා වේදේ රජු මේ කේවට්ට හමු වෙලා කියනවා අපගේ මන්ත්‍රණය අවුල් කරානේ අපි කරන්න හිටපු දේ අවුල් වුණා. ඒ නිසා යමු. හැබැයි කේවට්ට දන්නවා මියුළු නුවර ගියොත් ලොකු ගැටලුවක් වෙනවා. මොකද මහෞෂධගේ තත්ත්වය කේවට්ට දන්නවා. ඒ නිසා කේවට්ට කිව්වා නෑ රජතුමනි අපි යන්න ඕනේ මේක මහෞෂධගේ වැඩක්. මේක රජතුමාගේ වැඩක් නෙමෙයි. කිව්වම කේන්තිය තවත් වැඩි වෙලා නෑ අපි යන්න ඕන කියන තීරණයට ආවා. හැමෝටම එකතු වෙලා දැන් ඔන්න මියුළු නුවර මේක සත්‍යදුන් මියුළු නුවරක් දරුවනේ. හරිම කුඩා රාජ්‍යයක්. මේ කුඩා රාජ්‍යය වට කරගන්න එනවා දැන් 100ක් රාජධානිවල පිරිස. ඒ අය අතර ඉන්නවා විවිධ වූ කර්මාන්තවල නියත වෙන අය. එතකොට රාජධානි හැම එකෙම ඉන්න ඇත්තස්ත්‍රිය පාබල කියන කට්ටිය. චතුරාංගනී සේනාව අටලොස් අක්ෂෞබිනියක් වෙලා මේ ඇවිල්ලා අර පුංචි මියුළු නුවර වටේ වට කරගන්නවා. කොහොමද? පළමුව වලල්ලා. ඇත්තු එක ඇත්තා ගාවින් සම්බන්ධ වෙන විදිහට මේ කන්තලින් කන්තල ගස එකතු වෙවි රවුමක් ඇත්තු. ඊළඟට අශ්වයෝ. ඊළඟට රථ. ඊට පස්සේ පාබල හමුදාව. මේ විදිහට මේ පුංචි මියුළු නුවර වට කරගන්නවා. ඉතින් එතනදී ජාතක කතාකරු හරි අපූර්ව උපමා යොදාගෙන තියෙනවා මේ සම්බන්ධයෙන් විස්තර කරා. එතකොට ඇත්තු පිළිබඳව, අශ්වය පිළිබඳව, රථ පිළිබඳව සහ පාබල හමුදාව පිළිබඳව අපිට මැවෙනවා. අපිට චිත්ත රූප මැවෙනවා මේ අවස්ථාව කොයි විදිහටද මියුළු නුවර වට කරගෙන තියෙන්නේ කියලා. අපි බලමු මේ උපමා පිළිබඳව. ඇත්තුන්ගේ ශක්තිය ජාතක කතාකරු ප්‍රකාශ කරනවා ඇත්තු මද කිපුණු ඇත්තු. ඔවුන් මියුළු නුවර වටයක් එකතු වෙනා හරියට රජතුමාගේ කෝප නැමැති ගින්නෙන් නැගුණු තුම් කඳක්සේ. මේ උපමා ඔබ ලකුණු කරගන්න දරුවනේ. මේ ඡේදය ඇතුලේ තියෙන උපමා කෝපයක් වගේ. ඒ තරම් දරුණු විදිහට ඇත් කණ්ඩායම මියුළු නුවර වට කරගත්තා. අශ්වයෝ ඉන්නේ හරියට ග්‍රීවයෙන් ග්‍රීවය ගසා. මේ අශ්වයන්ගේ බෙල්ලෙන් බෙල්ල වෙල්ල සම්බන්ධ වෙන විදිහට හරි ලස්සනට මේ පිරිස ඊළඟ වලල්ල අශ්ව වලල්ල නැගිලා ඉන්නවා. ඒ අය පිළිබඳව කතා කරනවා රජ්ජුරුවන්ගේ සිත් නැමැති ආකාශයෙන් බිඳියා රළපතලසේ. අශ්වය පිළිබඳව උපමා එකතු කරනවා ජාතක කතාකරු. දැන් ඇත්තු කණ්ඩායම අශ්වය කණ්ඩායම මියුළු නුවර වට කරගෙන ඊළඟට ඉන්නවා රථ කණ්ඩායම. මේ රථවල ඉන්නේ අශ්වයන් යෙදූ රථ. ඒ වගේ මේ රථවල නැගලා ඉන්නවා දුනු ඊතල අතින්ගත් දුනු වායු. එයාලත් එක්ක ඉන්නවා මේ පිරිස කතා කරනවා සමුද්‍රයෙන් නැංගා වූ තල්මස් කැලක්සි. මුහුදෙන් නැගුණු තල්මැස්සු වගේ
මේ රත කණ්ඩායම ඊළඟට ඊළඟ රවුමට ඉන්නවා. ඉතින් කොයිතරම් පිරිසක් මේ පුංචි නුවර වට කරගෙන ඉන්න ඇවිල්ලා තියෙනවද කියලා ඔබට පේනවා. ඒ හැම කෙනාම ඉන්නේ වේදේ රාජ්‍යයේ වේදේ රජතුමා අල්ලගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ බුදු වෙන වෙලාවේ හිටිය මාරසෙනග. දසබිම්බර මාරසෙනග හා සමාන වුණා පාබල හමුදාව. මේ විදියට ජාතක කතාකරු ගැළපෙන උපමා යොදමින් මේ පිරිස මියුළු නුවර වට කරගත්ත ආකාරය සඳහන් කරු. දැන් සාමාන්‍යයෙන් වට කරගත්තට පස්සේ මිනිස්සු ඔල්වරසන් දෙනවා, කෑ ගහනවා, නටනවා. විතරක් නෙමෙයි යාලා කරගෙන ආපු විවිධ දවායුධක් තියෙනවා. මේ හැම දෙයක් එක්කම සද්දේ මේ ශබ්දය ඇහෙනවා තව කට්ටියකට. ඒ තමයි සේනකාදී පඬිවරු. මේ නුවර ඉන්න වේදේ රජතුමාට තවත් අනුශාසනා කරන පඬිවරු 4 දෙනෙක්. මම මේ 4 දෙනා ගැන කතා කරද්දී තව පුංචි දෙයක් ඔබට කියන්නම්. මහෞෂධයන් මේ රාජ්‍යයට එන්න කලින් වේදේ රජතුමා ඔහු ඉපදෙන්නට පෙර දකින්න සිහිනයක්. ඒ සිහිනය තමයි රජමැදුරේ රජමිදුලේ මේ 4 කොණෙන් ගිනිදැල් 4ක් මතුවෙනවා. ඒ ගිනිදැල් 4 තිබෙද්දි එකපාරට කදෝපැණියක නැත්නම් කලාමැදිරියක් මතුවෙනවා මැදි. දැන් ගිනිදැල් 4ට වඩා එළිය අඩුයිනේ කලාමැදිරිය. මේ කලාමැදිරියගේ එළිය අඩු නෑ වැඩි. තමයි රජු හීනෙන් දකින්නේ. දැන් හීනේ විග්‍රහ කරාට පස්සේ දැනගන්නවා අර 4 ගොල්ලෝ තමයි මේ සේනක පුප්පුස කාවින්ද දේවින්ද කියන පඬිවරු 4 දෙනා. අර මැදින් ආපු කදෝපැණිය නැත්නම් කලාමැදිරිය තමයි මහෞෂධ පඬිතුමා. ඒතර කවුද මේ උපදින්න කලින් මේ දේරතුව එතන ඉඳලා හොයා බලනවා මේ රාජ්‍යයට එකතු කරගන්න ඕන පඬිවරේ කොහෙද ඉන්නේ කියලා නිරන්තරයෙන් හොයලා තමයි අවසානයේ තමන්ගේ රාජ්‍යයට මහෞෂධයන් එකතු කරගන්න. ඒ එතන කතා කරන මේ පඬිවරු 4 දෙනා මෙච්චර වෙලා දන්නේ මොනවද වෙලා තියෙන්නේ කියලා සද්දය ඇහිලා බලනවා මේ මොකද. එතකොට දැනගන්නවා මේ පිරිස වට කරගෙන රජතුමා හම්බෙන්න ගියාම රජතුමා කියනවා ඔව් යලිත් චූලණී ඇවිල්ලා මාව බිම නොගෑවෙන විදියට අරගෙන ආවි. හරි දරුණුයි. ඉතින් හරි බය වෙලා හොඳටම බියපත් වෙච්ච වේදේ රජතුමා ඔහේ කියවන්න පටන් ගන්නවා. දැන් හැබැයි බේරගන්න අවශ්‍ය වෙන පුද්ගලයා මහෞෂධ පමණයි. මේ කියන විස්තරය අතරේ දුවේ පුතේ වේදේ රජතුමාට මතක් වෙනවා දැන් චූලණී රජතුමාට ඉන්නවා දහසක් අනුශාසකයෝ. දහසක් පිරිස. ඒ අතරට රජතුමාගේ මෑණියනුත් තවත් කෙනෙක් හැටියට ඉන්න බව වේදේ රජතුමා දැන් මේ බය වෙච්ච ගමන් කියනවා. ඒ සඳහා වේදේ රජතුමා අනිත් පිරිසට ප්‍රකාශ කරන අතුරු කතාවක් ජාතක කතාකරු මෙතන එකතු කරගන්නවා. එක මගියෙක් හාල් නැලියකුයි බත් මුලකුයි මසුරන් දහසකුයි අරගෙන යනකොට අතරමඟ ගඟකින් එතර වෙන්නට තියෙනවා. ගඟෙන් එතර වෙන්න බෑ මේ දේවල් එක්ක. ගඟේ ගිලෙන්න පුළුවන්. ඒ නිසා එයා අවට ඉන්න අයට කතා කරලා අහනවා කාටද පුළුවන් මාව ගඟෙන් එතර කරන්න? මාව ගඟෙන් එතර කරන්න කාටද පුළුවන්? ඒ කෙනාට මට රුචි දෙයක් දෙනවා. මට රුචි දෙයක් කිව්වේ මට කැමති දෙයක් ඒ කෙනාට දෙනවා කියලා කියනවා. දැන් ඔන්න බලන්න දුවේ පුතේ මේකට ඉතින් එක මිනිස්සෙක් එකතු වෙලා මේ පුද්ගලයාව ගඟෙන් එතර කරන්නට උත්සාහ කරලා ගඟෙන් එතර කරනවා. එකත කරාට පස්සේ අරයා කියනවා හාල් නැලියයි බත් පොලෙන් කැමති දෙයක් ගන්න මසුරන් දහස දෙන්න බෑ කියලා. දැන් අර එකතර කර මිනිස්සයා බලාපොරොත්තු උනේ මසුරන් දහසනේ. ඕක ගිහිල්ලා අධිකරණ අරේ මේ කියනකොට ඒ හැම කෙනාමත් කිව්වේ එයා දීපු දෙයක් ගන්න කියලා. අන්තිමට ඔහු එතනින් නවතින්නේ නැතුව රජතුමා ගාවට ගියා. රජතුමාත් අධිකරණයේ නායකයා ගෙනල්ලා කතා කරනකොට ඒ කියන්නේ එයා දෙන දෙයක් අරගන්න කියලා. මේ සිද්ධිය දකින්න තලතා දේවිය. තලතා දේවිය කියන්නේ දුවේ පුතේ රජතුමාගේ අම්මා. තලතා දේවිය දකින්න මේක මීට වැඩිය වෙනස් විදිහකට විසඳන්න පුළුවන්. පුත මේ යුක්තිය හරියට පසෙන්න හරියට විසඳන්න කියලා කියනවා. එතකොට මෑණියනි මම දන්නේ මේ පමණයි. හරි. දැන් මේ තලතා දේවිය අර මිනිස්සයාට කතා කරලා කියනවා ඔබ මොකද්ද මේ දියෙන් යන්නට පෙර මේ පිරිසට කිව්වේ? එතකොට යාර හාල් නෙලියයි බත් මුලයි මසුරන් දහසයි තියලා එයා කියනවා මට රුචි දෙයක් දෙනවා කිව්වා කියලා. හරි. එහෙනම් දැන් තට රුචි දෙයක් ගන්නකො. මෙයා රුචි දෙය හැටියට ගත්තේ මොකද්ද දුවේ? මසුරන් දහස. දැන් කිව්වෙත් ඒකමයිනේ. හරි හාස්‍යෝත්පාදකයි. ඒ වගේම හරි දක්ෂයි තලතා දේවිය මේ ප්‍රශ්නේ විසඳපේට. අර මිනිස්සු හැම තැනම ඇවිද ඇවිද මේකට විසඳුම් හොයනවා. එහෙනම් ඕක දෙන්න.
එතනින් ප්‍රශ්නේ ඉවරයි. එතකොට හැමෝම සාදුකාර දුන්නා. එතෙන් ඉඳලා තලතා දේවියත් මේ රාජධානී කටයුතු වලට උපදෙස් දෙනවා. ඒ චූලනී රජුරන්ගේ පිරිස වැඩි කියලා වේදේ රජතුමා දැන් බය විවි කතා කරනවා. දැන් ওই වෙලාවේ මහෞෂධයන් උතනට ඇවිල්ලා. මහෞෂධය දන්නවා දැන් මේ වෙනකොට රජතුමා ඇතුළු පිරිස බය වෙලා. මොකද මේ වට කරගෙන ඉන්න වෙලාවකනේ. එතකොට කියනවා ඔබ බය වෙන්න එපා. මම කැටක්ගෙන කපුටු රැලක් කෙලවෙනවා වගේ. දුන්නක්ගෙන වඳුරු මුලක් කෙලවනවා වගේ. වඳුරු කණ්ඩායමක්. එළවනවා වගේ මේ අය වෙලවන්නම්. ඔබ ඒ ගැන බය වෙන්න එපා කියලා වේදේ රජතුමාට කියනවා. ඇඳිවත දමා දුවන්නට නිකන්ට සේනාවක් වගේ. එහෙම කියලා මහෞෂධ තමන්ගේ ශක්තිය පිළිබඳව කතා කරනවා. ඉතින් දරුවනේ එහෙම වුණාම වේදේ රජතුමාගේ බිය අඩු වෙනවනේ. හැබැයි මහෞෂධ තව පොඩි උපායක් යොදනවා. ඒ මොකක්ද? තමන්ගේ රාජධානියට කියලා අරිනවා හැම කෙනාම දැන් මේ වෙනකොට වටලගෙන ඉන්නවා කියන බව අවතක් කරලා හැම කෙනෙක්ම කාලා බීලා විනෝද වෙලා ඇති තරම් විනෝද වෙලා නටලා ගී කියලා නැති කෙනෙකුට මමත් යමක් දෙන්න හොඳට විනෝද වෙන්න. ඉතින් දැන් එළියේ සතුරු වට කරගෙන ඉඳින්දි ඇතුලේ මේ වට වෙච්ච පිරිස සතුටින් විනෝදයෙන් ගත කරනවා සින්දු කියනවා විසිල් ගහනවා නටනවා මේ ඔක්කොම සද්ද එළියට ඇහෙනවා. මියුළුනුවර වටලෑමේදී ඇතුලේ තියෙන ගැටලුව බියපත් වෙලා ඉන්න ඕන එකනේ. ඒ වෙනුවට මේ විදිහට ප්‍රීති ഘോഷා නගමින් කෑ ගන අඬ එළියේ ඉන්න චූලනී රජතුමා ඇතුළු පිරිසට ඇහෙනවා. ඒ පිළිබඳව කතා කරන්නේ ඊළඟ කොටසේ. දැන් මියුළුනුවර වැට කරගත්තට පස්සේ ඊළඟට එන්නේ යුද්ධෝපාය යෙදීම යුද්ධෝපාය යොදන්න සිද්ධ වෙන්නේ මොකද නිවුළුනුවර ඇතුළට ඇතුල් වෙන්න බැරි නිසා. ඉතින් අපේ දරුවෝ දැන් දැනගන්න ඕන සතර කම්මන්ත්‍රණයට පසු මියුළුනුවර වටලෑමේ විශේෂ දේ තමයි හැත්තස්රිය පාබල කියන චතුරංගනී සේනාව වට කර ගැනීම. ඒ වගේම නොයෙකුත් ශබ්ද නගමින් මේ පීති ഘോഷා නගන හඬ වේදේ රජතුමා ඇතුළු පඬිවරු 4 දෙනාට ඇහුණා. ඒ වගේම මේ බියටපත් වෙච්ච වේදේ රජතුමා නන් දොඩන්නා වගේ කියන දේවල්. නමුත් මහෞෂධ ඇවිල්ලා මේ හැම තමන් වගකීමක් ගන්නවා මම මේ එළවනවා කියලා බය නැති කරගන්න කටයුතු කිරීම සහ අර පුංචි උපාය. ඒකත් හරි හාස්‍යෝත්පාදකයි. මෙච්චර බිරිසක් වට කරගෙන ඉඳද්දී මේ ඇතුලේ ගී කියන බෙරහන මහ විශාල හඬ ඇහුණා. ඉතින් ඒ නිසා චූලනී රජතුමා මොකද්ද කරේ? චූලනී රජතුමාට ඇතිවෙච්ච කේන්තිය ඒ වෙනුවෙන් ගත්ත උපායන් ඊට පස්සේ ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා යුද්ධෝපායේදීම කොටසේදී අපි කතා කරමු. ඉතින් දරුවනේ ওই විදිහට අපි 10 ශ්‍රේණියේ දරුවන්ට සතර කම්මන්ත්‍රණය උමග්ග ජාතකයේ ඇසුරින් සතර කම්මන්ත්‍රණය සහ මියුළුනුවර වටලෑම කියන පරිච්ඡේද දෙක අවසන් කරනවා. ඒතර මේ වයේ තියෙන අන්තර්ගතයේ තියෙන කොටස් ප්‍රශ්නත් එක්ක තව ඉදිරියේදී කතා කරනවා දරුවනේ. සරලව මේ පාඩම් ඇතුලෙන් කියවෙන දේවල් ওই විදිහට ඔබේ මතකයේ තබා ගන්න ඔබට පහසුයි. පාසලේදී මේ කරන පාඩමට අත්ලක් මේ විදිහට සැපෙවුවා. ඉතින් නිරන්තරයෙන් රැඳී සිටින්න අපේ නාලිකාව ඔස්සේ තවදුරටත් සරලව මේ සාහිත්‍ය සංග්‍රහයේ පාඩම් අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අපේ දරුවන්ට ආයුබෝවන්.